මේ භූත පෙඹුරගේ පෙර ජීවිතේ ඔය කරපු අකුසලයේ ගැන කතාව. මේකෙන් සඳහන් වෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන අපේ බුදුරජාණන් වහන්සේට කලින් මේ මහා බද්ධ කල්පයේ පහළ වුණේ කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ සුමංගල කියලා බොහෝම සද්ධාවන්ත ධනවත් සිටුවරයෙක් ඉඳලා තියෙනවා. සුමංගල. මේ සුමංගල කියන සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට ආරාධනා කරලා ආරාමයක් කරලා පූජා කරනවා. මේ ආරාමි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සඳුන් ලීයෙන් බොහොම ලස්සන සුගන්ධ කුටියක් හදලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පූජා කරන. මේ සුගන්ධ කුටියේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඊළඟට මේ සිටුවරයාගේ සුමංගල සිටුවරයාගේ පුරුද්දක් තියෙනවා උදේටත් සේවකයෝ එක්ක බුදුරජාණන් වහන්සේගේ කුටිය වතාවත් කරන්න යන. යත්තුක පතුගාල කොළ ඇහිඳලා සුද්ධ පවිට්‍ර කරලා කුටිය වටේ ප්‍රදක්ෂිනා කළ වන්දනා කරලා ආපහුවෙන. දවසක් මේ සුමංගල සිටුවරයා දහවල් යනකොට නගරේ නැගෙනහිර දොරටුව ළඟ කෙනෙක් ඔළුවේ නම් පොරෝගෙන නිදි ගුරෝ නිදි මේ මහදවාල. සිටුවරයක් කියාගෙන ගියා මේම් බලාපල්ලපු මේ මහදවාලේ මේ ඔළුවේ නම් පොරෝගෙන මේ කෙනෙක් නිදි. මේ කෙනානං ඒ කාන්තයෙන් රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙක් වගේ කියෝ. ඇත්තට මොහු රෑට හොරකම යන. දවල්ට නගරේ ඔළුවේ නම් පොරෝගෙන මිනිස් අඳුන ගනී කියල ඔළුවේ නම් පොරෝගෙන් දවල්ට නිදාගන්න රෑට හොරකම යන. මේක දන්නේ නෑ සුමංගල සිටුවරය එතනින් යනකොට කියාගෙන කියා මේ මහදවල් නිදාගෙන ඉන්න මේ බලාපල්ලකු මේ කෙනානං මේ රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙ ඔය වචනයට වෛර බැන්ද. ඒ වචනය ඇහෙනකොටම නින්ද ගිහිලා හිටිය නෑ ඔළුව ඉන්න වහගෙන හිටියත්. එහෙම බැලුවා මොකාද මං ගැන එහෙම කිව කියලා කේන්තීම් බැලුව. බලනකොට සුමංගල සිටුවරයා. තව සේවකයෝ කීප දෙනෙක් එක්ක මේතනින් යනවා. සේවකයොත් හිටපු නිසා ඉනේ ආයුදෙත් තිබ්බා. කේන්තියකුත්තාවා හැබැයි එහෙමම යටපත් කරගත්තා. දැන් බලන්න අර වචනය මේ මහාලොකු දෙයක් නෙමෙයි. ඒ වචනයට වෛර බැන්න. හිටපංකොමත් දෙන්නම් කියලා දැන් ඔන්න වෛරයක් කේන්තියක් ඇතිවුණ. ඒ කේන්තිය තුළ එදා රාත්‍රී සුමංගල සිටුවරයාගේ හේනකට පැනලා හේනක් ගිනි තිබ්බා. දැම් බලන්න මේ එක වචනකින් පලිගන්න කෙනෙක් යන දුර අර සුමංගල සිටුවරයාගේ හේනට ගෙන තිබ්බා. උදේ පාන්දර සිටුවරයට ආරච්චි වුණා කවුදෝ කෙනෙක් හේනට ගිනි තියල් සිටුවරයා ගිහිල්ල බැලුවා බලල සේවකයන්ට කිව්වා ආයමත් ඕක සුද්ධ පවිට්ට කරලා වගා කරන්න කිව යා කරගත්තදේ යාගෙනයයි කිය. අන්න බුද්ධිමත් ශ්‍රාවකයා. සුමංගල සිටුවරයා කෞද කරේ මොකාද කරේ මුගෙන් පලිගන්න ඕන ඒව හිතුවෙන එතනින් මත හැරිය. සමහර පුද්ගල ඉන්නවා යම් කිසි දෙයක් වුණහම ගලේ කෙටුව වගේ වෛර බැඳලා දිගටම මේ මැරෙනකං යන සංසාර වෛර වගේ දිගට යන. දෙවනි වතාවට සුමංගල සිටුවරයාගේ තවත් හේනකට ගෙන තිබ්බ. ඒ වතාවේ සිටුවරයා බලලකිව ඔය හොයන්න එපා කවුරු හරි පවකාරේ එයා කරගත් අකුසලේ යාගෙනයයි කිය. අපි මොකටද මේ අකුසල් පුරෝගන්නේ ඔය හේන වගා කරන්න කිය. තුන්වෙනි වතාවෙත් හේනකට ගෙන තිබ්බ. මේ වගේ පස් වතාවක් නැවත අර සුමංගල සිටුවරයාගේ හේන්වලට ගිනි තියෙන. අවසානි කල්පනා කරා මේ හේන් ගිනි තිබ්බට මේ සිටුවරයට දැනිල නෑ වගේ. සිටුවරයට දැනෙන්න දෙයක් කරන්න ඕනේ. සිටුවරයාගේ නිවස අසලට ඇවිල්ල සේවකයෙක්ව කතාවට අල්ලගත්ත. කතාවට අල්ලගෙන මේ සේවකයට කියනවා ඒ බංබලගේ සිටුවරයට අනේ හරි කරදරරුන්නේ ඒනටත් ගිනිගත්තලන කීප සැරයක් බලගේ සිටුවරයට ගානක් නැද්දානේ කියල දැම්මේ විස්තරය හොයන්න. එහෙම අහපු වෙලාවේ අර සේවකයක් කිව්වනේ එක තමයි අපේ සිටුවරයට මේ දවසුල හරි කරදර ඒ වනාට සිටුවරයටනම් ගානක් නෑ කියව. එයාගේ හිත තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පූජ කරපු ආරාමි ගැන. ඒක තමයිකව සිටුවරයාගේ ලෝකෙ ඕව ගානක් නෑ කියව. දැන් ඒක කියනකොට පලිගන්න ක්‍රම හොයා ඉන්න කෙනාට හිතුන හරි. පලිගන්න නං සිටුවරයට රිද්දන්න නං බුදුරජාණන් වහන්සේට පූජ කරපු ගන්ධ කුටියෙන් ගිනි තියන්න ඕන කෙළ හිතුව. බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කරලයිදා සඟ පිරිසත් සමඟ චාරිකාය වැඩිය. බුදුරජාණන් වහන්සේ චාරිකාය වඩිනකං හැංගිලා බලාගෙන ඉඳලා එදා රාත්‍රී ගිහිල්ල මේ පවකාරයා අර කුටියට ගෙන තිබ්බ. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩහිටිය බුදු කෙනෙක් වැඩහිටිය සුගන්ධ කුටියකට තමයි මේ සිටුවරයාගෙන් පලිගන්න බුදු හාදුරන්ගෙන් පලිගන්න නෙමේ සිටුවරයාගෙන් පලිගන්න කුටියට ගෙන තිබ්බා. එදා කොටිය ගිනිගෙන දැවිල් අලු වෙලා පිච්චිලා ගියා. උදේ පාන්දර වෙනකොට මිනිස්සු පිරිලා මිනිස්සු හඬා වැලපෙනවා. අනේ කෞද පව්කාරයෙක් මේ කරපු අපරාධි. අනේ මේ කාටවත් හිංසාවක් නැති
ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වැඩහිටිය ගන්ධ කුටියකට නේද මේ ගිනි තියලතිය. සිටුවරයටත් ආරංචි වුණා. සිටුවරය සේවකයොත් එක්ක උදේ දුවගෙන ගියා බෝධි සත්තුරු හිතන හැටි. මෛත්‍රිය වඩනාය හිතන හැටි. සුමංගල සිටුවරයා කියනවා පින්වත මම මේ කුටිය මීට බොහෝ කාලෙකට පෙර මේ ආරාමයම හදල බුදුරජාණන් වහන්සේ උදෙසා සංඝය උදෙසා පූජා කර. මේ කුටිය සඳුන්ලියෙන් බුදුරජාණන් වහන්සේට වැඩඉන්න බොහොම ගෞරුවෙන් මං හදල පූජ කර. තතාගතයන් වහන්සේට මේ කුටිය පූජ කරපු දවසේ මට විශාල පිනක් රැස් වුණා. මං මේ කුටිය වතාවත් කරා මං තවත් පින් කරගත්ත. හැබැයි කවුදෝ කෙනෙක් මේ කුටියට ගිත් කියලා. නමුත් මට ආයමත් වතාවක්. බුදු කෙනෙක් උදෙසාහම් මෙතන මන් තවත් ලස්සන කුටියක් හදනවා. බුදුරජාණන් වහන්සේ චාරිකාය වැඩම කලා පහු වඩිනකොට මංගේ කුටි අවසන් කරලා බුදුරජාණන් වහන්සේට සඟ සතු කළ පූජා කරනවා. අනේ සාදු මට තවත් කුටියක් හදල ශාසනයට බුදු කෙනෙකුට පූජා කරගන්න ලැබුණා කියල සාධකාරදු අන බලන බෝධි සත්තුර හිතන හැටි. කෞද මේක කරේ මුගෙන් පලිගන්න ඕනෑ කියලනෙමේ හිතුයි. ඔහු කරගත්තද ඔහු ගෙනියයි. නමුත් ඔහු නිසා මට තවත් කුටියක් හදන්න අවස්ථාව ලැබුණ. මං මෙතන මීටත් වැඩිය හොඳ කුටියක් හදනවා කියල සතුටෙන් සාධකාරදුන්. ඒ වෙලාවේ දැන් මිනිස්සුත් ගියා සිටුවරයා සේවක එකතු කරගෙන කුටිය හදන්න පටන්ගන්න. දැම් බලන්න වෛරයක් ඇතිවුණාට පස්සේ. පලිගන්නම හිතන. මේකට එකට එක කරන්නම සැලසුම් කරන. තමන්ගේ අනතුර පේ නෑ සමහරුන්ට. තමන් විශාල අපරාධවලට පෙළඹෙන. ඒ වෙලා පිහියක් අරගෙන කල්පනා කරා මේක මම මානින්න ඕන. මම්ම මුගෙන් පලිගන්න ඕන කෙළ හිතුව. එහෙම හිතලා දැන් සිටුවරය පස්සෙ කැරකෙනවා සිටුවරයට පිහියෙන් අයින්න බලාගෙන සිටුවරය පස්සෙ කැරකි කැරකින්න. සිටුවරයන් නිතර සේවකයෝ එක්කම ගැවසෙනවා මේ කුටිය දැන් හදල අවසන් වුනා වෙලාවක් කල්ලගන්න බැරිවුණා පිහියෙන් අයි. දැන් කුටිය හදලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ මහා සඟ පිරිසක් පිරිවරාගෙන චාරිකාය වැඩම කරලා ආපහු මේ ආරාමයට වඩිනකොට මිනිස්සුත් පිරිලා සිටුවරයා පැන් කෙන්ඩියකට පැන් අරගෙන මේ කුටිය බුදුරජාණන් වහන්සේට සඟ සතු කළ පූජා කරන්න බලාගෙන සතුටෙන් එන්නේ. දැන් අර පව්කාරයත් කේන්තියත් එක්ක පිහියකුත් තියාගෙන දෙතුන් දෙනෙකුට පස්සෙන් ඉන්නවා සිටුවරයට පිහියෙන් අයින්න බලාගෙන වෙලාවක් එනක. ඔය අතරි බුදුරජාණන් වහන්සේ සඟ පිරිස පිරිවරාගෙන වැඩිය. වැඩම කරාට පස්සේ මේ කුටිය ආපහු බුදුරජාණන් වහන්සේට සඟ සතු කළ සුමංගල සිටුවරය පූජ කර. පූජ කරලාර පිරිස ඉදිරියේම සිටුවරයක් කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස. කවුදෝ කෙනෙක් මන් දන්නෑකිව කවුද කියලා. මගේ හේනට නැවත කීප සැරයක් පස්සරයක් විතර හේනට ගිනි තිබ්බ කියෝ. ඔය පුද්ගලයාම විය යුතුයි මේ කුටියටත් ගිනි තියන්න ඇත්තේ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඔහු නිසාමන් තවත් කුටියක් හදලා දෙවනි වතාවටත් මෙතන ලස්සන සුගන්ධ කුටියක් හදල බුද්ධ ශාසනය තුළ පූජා කරගන්න. ඔහු නිසයි මං මේ පින කරගන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ ආරාම පූජාවෙන් මේ කුටිය පූජාවෙන් මට යම් පිනක් රැස්වෙනවනං ඒ පිනෙන් කොටසක් ඔහුටත් අනුමෝදන් වෙත්වා. ඔහුට මං ගැන තරහක් වෛරයක් දවේශයක් ඇද්ද ඒ දවේශහිත සංසිදේවා කියල සුමංගල සිටුවරයක් පින්දුන්. පින් දෙනකොට දෙන්නෙකුට පස්සෙන් දැන් පිහියත් තියාගෙන ඉන්නවමි පවකාරය. ඔහුගේ පිහියත් වැටුන ඇඟ වෙවුල ලගිය. ඉදිරියට ඇවිල්ලා සුමංගල සිටුවරයාගේ කකුල් දෙක අල්ලල වැඳ වැටුණ අනේ සිටුවරය මට සමාවෙන්න කිව. මමයි කිව මේ පවකං ඔක්කොම කරේ මමයි ඔබෙන් පලිගත්තේ. සිටුවරයා බැලුව අඳුරන්නෙත් නෑ. දැකලත් නැති කෙනෙ. දැම් බලන්න මිනිස්සුන්ගේ සමහර පලිගන්නේන මිනිස්සු ඒ මිනිස්සුන්ග දැකලත් නෑ. ඒ මිනිස්සු එක තියෙන කෝන්තරයකුත් නෙමේ. වෙනත් කොහේ හරි තියෙන ප්‍රශ්නයකට ආකයි අහිංසකයන්ගේ මේ මිනිස්සු පලිගන්න සැලසුම් කරන්න. එතකොට ඒ වගේ සුමංගල සිටුවරයක් නො මං ඔබෝ අඳුරන්නේ මං ඔබෝ දැකලත් නෑ. ඇහි ඔබ මකෙන් පලිගත්තේ. ඒ වෙලාවෙ ඔහු කියනවා සිටුවරය ඔබ මීට බොහෝ කාලෙකට පෙර දවසක්. ඔබ දහවල් යනකොට මන් නිදාගෙන හිටිය. ඔබ එතනින් යනකොට කියාගෙන ගියා කියව මේ පුද්ගලයන රෑතිස්සේ ඇවිදින දවල් නිදියන කෙනෙ මට ඒකට කේන්ති ගයා කිය. මට ඒකට වෛරයක් ඇති වුණ. ඒකයිකව මං පලිගන්න මේව කරේ. ඒ වෙලාවෙ සිටුවරයක් කියනවා පින්වත මම දන්නේ නෑ කීවා. මං ඔබ අඳුරන්නෙත් නැමටෙන් එහෙම දෙයක් කියවුණාද මතකත් නෑ. හැබැයි ඔබට මගෙන් යම් වැරදක් වුණානම් මට සමාවෙන්න කිවන්න සමාව ඉල්ලන එක වරදක් උනා හෝ නොවනා හෝ බෝධි සත්තුරුන්ගේ හිත වඩනායගේ මෛත්‍රිය වඩනායගේ ඒක පාරමී පුරණයගේ උතුම් ගුණයක්.
ඒ වෙලාවේ අර පව්කාරයක් කියනවා නෑ නෑ සිටුවරය මමයි ඔබට වැරදි කරේ මට සමාවෙන්න කියව මමයි ඔබට වැරදි කරේ. ඔය සිදුවීමේදා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනේ එදා කීප වතාවක් හේන ගිනි තියලා සිටුවරයක් ඒ සියල්ලට වඩා භයානක බලවත් මකුසලේ තමයි බුදු කෙනෙකුට පූජා කරපු ගන්ධකුටියක් ගිනිති බකුසල ඔය අකුසලෙන් ඔය පුද්ගලයා මරණින් මත්තේ නිරේට වැටුණ කියව. අපායි දුක්හිඳල බොහෝ කාලයක් අපායි පැහිලා ඒ අකුසලේ ඉතුරු ටික ගෙවන්නයි කිවොයි භූත පිඹුරෙක් වෙලා පහළ වුණේ. පිඹුරෙක් කීවහම අපි මේ දකින්න තිරිසල්ලෝක ඉන්න මේ කැලෑවල්ලොල ඉන්න තිරිසංගත පිඹුරනෙමේ මේ අමනුස්සේ අර කොටිය ගෙනති බකුසලේට හිසෙන් හටගන්නවා විශාල ගිනි ජාලා. නැට්ට දක්වාම ගිනිගන්නවා පිච්චීගෙන පිච්චීගෙන යන. නැට්ටෙන් හටගන්නවා ගිනි ජාලාවක් හිස දක්වාම ගිනිගන්න. දරණ ගහගන්නවා දිගෑදෙනවා ඇකිලෙනවා කෑගහනවා විලාප දෙනවා අකුසලේ ගෙවෙනකං චුතවීමක් නෑ කිය.